රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේම සේවය කරන හැබැයි සංගීතය හදාරපු අය. ඒගොල්ලොත් වැරදි පැත්තට වැටිලාද කියලා මට හිතෙනවා. සූදානම් විශාරද රුවින්ද්‍යා සයුරි ගායනයේට සංගීතවත් කරන්නේ පෙරත් වේදිකාවට පැමිණි විශාරද නදිරු ගන්නරුවම තමයි. ඔබ ගාව කවි පොත ඇති. අපි පෙරලගමු 43 වෙනි පිටුවේ තියෙන පාළුයි යාය කවි පන්තිය 32 වන කවිය. සුජානි කියනවා මේ ඒගොල්ලන්ගේ පැතිවල අවිච්චියෝ එන කාලෙට තමයිලු වී වපුරන්න ගන්න. මේ අවිච්චියෝ එන එක සිග්නල් එකක් වී වපුරන්න. හැබැයි අවිච්චියෝ ආවට ගමේ වී වපුරන්න පිරිමි නෑ. ඒ පිරිමින්ට මොකක්ද උනේ කියලා තමයි මේ කවි පන්තියේ තියෙන්නේ. අපි ගැයුමත් සමග අහමු. දැනුත් පිරිමි නෑ කියලා අපි චෝදනා කරනවා ඇඟ මහන්සි කරලා කරන වැඩවලට. මොකද හන්දි ත්‍රිවිල් වල ගොඩක් පිරිමින් හින්දා මේක වෙන කතාවක්. ඒක වෙන කතාවක්. අපි අහමු පළවෙනි කවියෙන්. ඇය කියනවා ඇගේ මේ කවියේ කතානායිකාව අවුරුදු 50ක 55ක විතර මැදිවියේ පසුවන කාන්තාවක් කියලා හිතමුකෝ. ඇගේ සොයුරා ඇයට අහිමි වෙනවා. සොයුරා විශ්වවිද්‍යාලයට ආපු කාලේ කොළඹ 80 ගණන් වලදී. සොයුරා අතුරුදන් වෙනවා. එතනින් අපි කතාව පටන් ගමු. තනිකමට තෝන්චියක් කීවත් පණිවිඩ ගමට හිච්චි කුළු පෙටව් නෙටුවා තුන් කලට අංචිය උන්නෙමි මෙරුණත් එක පෙළට එක කුස උපන්නා මට උන් පොඩි අයියා ලුකු ලුකු අකුරු උගනට ඇයි කොළඹ ගියා නික නික කතා ගම තැන තැන පටරියා දුකකුයි කලික මුත් තාමත් නේදියා 80 ගණන් වල කලබලත් එක්ක අයියව අහිමි වන මෑය පස්සේ කාලෙක පෙළවාසයක් කරගන්න. 90 ගණන් වෙද්දී මේ සැමියා යනවා යුද්ධයට උතුරට. සොයුරා අහිමි වෙච්ච ඇයට සැමියාවත් අහිමි වෙනවා. බන්දාමාල හත හත්දා මකුල් කියා කෙන්දායවිත් රජ රට ගොවි බිමට සොයා උන්දේ ගියා රට රකිමෙයි පවුල දියා සෙන්දේ වරුබි මුර වෙඩිමල් හතක් තියා අකුරට ගිය පෙටව් ටික මග හරෝගෙන හකුනෙති බඹරු බැඳි කෙලියට තියාගෙන ගිට ආකලට ගී පිල උන් අරෝගෙන කෙට විසිරිලාගේ මිදුලි තැනින් තැන 90 ගණන් වල යුද්ධෙට ගිහිල්ලා සැමියා මරුමුවට ලක් වුණාට පස්සේ ඇයට ඉන්න ලොකුම සම්පත පුතු දෙන්න. ලොකු පුතයි පොඩි පුතයි. යුද්ධෙන් පස්සේ 2000න් අනතුරුව අපිට එන ලොකුම උවදුරක් තමයි මත් උවදුර. ඒ කිව්වේ ලොකු පුතා මතට ගොදුරු වෙච්ච හැටි. මතට ගොදුරුනා කියන්නේ ලොකු කොල්ලත් මැරුණා වගේ තමයි මෑටි තිරණ එකම හීනේ. පොඩි පුතාටත් ඕන වෙනවා අජානීය ස්කූටරයක්. තාත්තගේ පෙන්ෂන් එක එකතු කරපු සල්ලි වලින් ඇය අරන් දෙනවා පොඩි එකාට දඬු මොනරයක්. කොල්ලා නැහැ ඉන්නේ ඒ දඬු මොනරේ ගිහිල්ලා. අඩියක් උටින් නිකිලෙන්නට ඉරාගෙන
දඬු මොනරයක් ඕනේ කිව් නිසා වෙන පඩියෙන් අරන් දුන් තුරගත් මරාගෙන පොඩි කොළු සදහටම නිදියස් පියාගෙන අවිච්චියෝ නුඹ ආවත් ඇවිත් ගියා මාවී වපුරන්න ගමටම නැකත් තියා එරුණු හිය හැර ආපහු යන්න ගියා පිරිමි පුත්තු නිති පොළවත් උකස් තියා පිරිමි පුත්තු නිති පොළවත් උකස් තියා තිදෙනාටම අපේ ස්තුතිය ප්‍රසාදය විශාරද රුවින්ද්‍යා සයුරි විශාරද නදිරු ගන්නරුව සහ විශාරද සංජය තරිඳු තුන්දෙනාම සංගීත විශාරදවරු මොකද ඉතින් ණයක් ගෙවන්න තියෙන හින්දා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා ඇති අපි මොනවද තව ගෙවන ණය ඉතින්